සරණයි හැමෝටම. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම ජීවිත ඒ ආකාරයෙන්ම යහපත්ව ගත කරන්න වාසනාව, ශක්තිය, ධෛර්යය හම්බෙන්න කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඔයාටත් නොදැනීම කොහොමද අප් වෙන්නේ? ඒතකොට මේක ගැන කතා කරන්න හිතුවා. මොකද මේක වැදගත් මාතෘකාවක්. තාමත් වැදගත් මාතෘකාවක්. දැන් ළමයි මෙහෙමයි. දැන් අපේ ජීවිතේ දැන් අපි කරන කියන දේවල් තියෙනවානේ. හරිද? ඒතකොට මේ කරන කියන දේවල් සහ හිතන පතන දේවල් අනුව තමයි අපේ මේ චක්‍රය, අපි ජීවත් වෙන චක්‍රය නිර්මාණය වෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි භවය කියලා ගමුකෝ. හොඳම උදාහරණය. ඒතකොට භවය ක්‍රියේට් වෙන්නේ මෙන්න මේ අපි කරන කියන දේවල්, හිතන පතන දේවල් අනුව. එතකොට මේ කරන කියන දේවල් සහ හිතන පතන දේවල් ඒ හරියාකාරව අපි කරේ නැතුනොත් හරිද? එතකොට මේ සංසාර චක්‍රය කියන එක වෙන්නේ දික් වෙන එක. හරිද? මේ කරන කියන දේවල් සහ හිතන පතන දේවල් අපි හරියාකාර නොකරා. එතකොට මේ වීඩියෝ තුලින් අපි කතා කරමු ඔබගේ ভাইබ්‍රේෂන් එක ඔබට නොදැනීත්ව කොහොමද අප් වෙන විදිය. හරිද? ඒකට ළමයි ඔබගේ ভাইබ්‍රේෂන් එක ඔබටත් ඒ කියන්නේ ඔබටත් නොදැනීම අප් වෙන්නේ ඔබ අර හිතන පතන විදිය ඉතාමත් යහපත් වුණු සහ කරන කියන දේවල් තියෙන. හරි? මම මෙතන කරන කියන දේවල් විදියට හඳුන්වන්නේ යහපත් ක්‍රියාදාමයන්. හරි? එතකොට පූර්ණ සිහියෙන් සිටීම. හරිද? අනුන්ට සෙත් පැතීම. රයිට්? මේ දේවල් තමයි. හරි? එතකොට හිතන පතන දේවල් ගත්තොත් ඇත්තම කිව්වොත් ඔබ යහපත් විදිහට සිතීම, අන් අයට යහපත ප්‍රාර්ථනා කිරීම, මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ දේවල් ඔබ නොදැනුවත්ව ඔබ කරත් හරිද? ඔබගේ ভাইබ්‍රේෂන් එක අප් වෙනවා. ভাইබ්‍රේෂන් එක අප් වෙනවා කියන ළමයි මේකෙදි උතරම වෙන්නේ ඔබට මිනිස්සුන් ආකර්ෂණය වෙනවා. හරිද? ඔබට මිනිස්සු මාර විදිහට කැමති. ඒ මිනිස්සු ඉන්නව නේද? ඔබගලෙන් ගමේ මාර ভাইබ්‍රේෂන් අප් දැක්කහම අතර හරි අමුත්තක් වගේ හිතට තේරෙන්නේ නිකන් නේද? යාර ভাইබ්‍රේෂන් හයි මගේ යාළුවොත් ඉන්නවා සමහර යාළුවෝ. ඒගොල්ලොත් එහෙමයි. හරිද? ඉතින් අර මේ විදිහට ඔබගේ නොදැනුවත් ভাইබ්‍රේෂන් එක ඔබගේ ඇඟට හොඳයි. හරි ඇඟට හොඳයි කියන්නේ ඔබේ ඕරාවට ඉතාමත් වැදගත්. හරිද? ඕරාව ඉතාමත් වැඩෙන්න ඉතාමත් හොඳයි මේක. හරිද? ඔබගේ ඕරාව ශක්තිමත් වෙන්න වැඩෙන්න නෙමෙයි වචනේ ශක්තිමත් වෙන්න ගොඩක් හොඳයි. ඒ නිසා ඔබ මේ කරන කියන දේවල් තියෙනවනේ. මේ කරන කියන දේවල් ළමයි යහපත් සිතින් කරන්න. හරිද? යහපත් සිතින් කරන්න. එතකොට ඔබට නොදැනුවත්ව මේ ඔබගේ මේ ভাইබ්‍රේෂන් එක අප් වෙනවා. මේ ভাইබ්‍රේෂන් එක අප් වීම තුලින් ඔබට සිහිය පිහිටවන්නත් හරි පහසුයි. මේකත් කියන්න ඕනේ. මේ සිහිය කියන්නේ ඒ කියන්නේ පිහිටවන්න මාර ලේසි වෙනවා ඔබට. ඉතින් මෙතනින් එහා බව ඇත්තටම කිව්වොත් ඔබට ලැබෙන ප්‍රධානම වාසියක් නැහැ. එතකොට ඔබ මම කියනවා එක වෙලාවකට ඔබ මේ සිහිය ප්‍රත්‍යක්ෂ වෙනවාක් තියෙනවනේ. මම කිව්වා ඔබට සිහිය බලන්න ඕන හැටි. නේද? අපේ මේ හය ඉන්ද්‍රිය ගෝචරණ දිහා බලාගන්න. හය ඉන්ද්‍රිය දිහා බලාගෙන. නේද? ඉතින් මේ ගෝචර වෙන තැනට ඔබපත් වුනහම ළමයි ඔබට මම කිව්ව අර සදාතනික වූ සතුටට එහා ගියපු තැනක් ප්‍රශ්නාවට විස්ඩම් එකට පත් වෙනවා. විස්ඩම් එකට පත් වුණාම ඔබ ඔය සතුට දුක කියන ලේබල්ස් ඔක්කොම ගැලිලා යනවා. හරිද? ප්‍රඥාවට ගෝචර වුණාම. හරි. තේරෙනවද? අන්න ඒක තමයි මෙතනදි වෙන්නේ. එතකොට ඔබ නොදැනුවත්ම ඔබේ ভাইබ්‍රේෂන් එක අප් වෙන්න මෙන්න මේ දේවල් බලපානවා. මම නොදැනුවත්ම ভাইබ්‍රේෂන් එක අප් වෙන්න කියලා අදහස් කරේ දන්නේ නැති කෙනෙක් මේක බලලා මේක මේ ක්‍රියාදාමයන් ඉගෙන ගත්තාම යාගෙත් අප් වෙනවා කියලා හිතලා තමයි මම මේක කරන්නේ. හරිද? ඒතකොට මේක ඔබ දැනගත යුතුයි. හරි? එතකොට පුළුවන් හිතන පතන දේවල් සහ කරන කියන දේවල් යහපත්ව කරන්න. කාටවත් කරදරයක් නොවන ජීවත් වෙන්න. හරිද?
හැන අනුන්ට හැකි පමණ උදව් කරන්න හැමවිටම සිහියෙන් ඉන්න හිතන පද විදිය වෙනස් කරන්න ඉරුෂයා නොකරන්න වෛර නොකරන්න මෙයා හිතන පදන් දේවල් හරි මේ විදිහට මේ ටික ඔබ කරොත් ඔබගේ වයිබ්‍රේෂන් එක ඉතාමත් ඉහළ ලෙවල් එකකට ගන්න පුළුවන් හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මොකක්ද ප්‍රශ්නක් තියෙනවා කමෙන්ට් එකෙන් දාන්න